අපි හැමෝම පොඩි කාලේ ඉඳන්ම එක නමක් අහලා තියෙනවා. ඩ්‍රැකියුලා. ඒ නම ඇහුණාම අඳුර, රෑ, පරණ බලකොටු, ලේබුණ වැම්පයර් කෙනෙක්. මේ හැමදේම ඔයාගේ මනසේ ඇඳිලා එනවා නේද? හැබැයි ඔයා දන්නවද? ඩ්‍රැකියුලා කියන්නේ එක කතාවක් නෙවෙයි. කතා දෙකක්. එකක් ඇත්තටම ජීවත් වෙච්ච රජ කෙනෙක්ගේ කතාව. අනිත් එක ලෝකයම බය කරපු ප්‍රබන්ධ වැම්පයර් කතාව. 15 වෙනි සියවස යුරෝපයේ මැද කුඩා රටක් තිබුණා, වල්ලචියා කියලා. එක පැත්තෙන් බලවත් ඔටෝමාන් අධිරාජ්‍ය, අනිත් පැත්තෙන් හංගේරියානු රාජධානිය. මේ දෙන්න අතර හිර වෙලා වල්ලචියාව නිතරම යුද්ධ බිමක් වුණා. මේ රට පාලනය කළේ තුන්වන බ්ලෑඩ් කුමරු. ලෝකය ඔහුව දෙනගත්තේ බ්ලෑඩ් ද ඉම්පේලර් කියන නමින්. ඒ නම ඇහුණත් හිත කම්පන වෙයි. මොකද ඔහුගේ දඬුවම් ක්‍රමය හරිම බිහිසුණු එකක්. බ්ලෑඩ් කුමරුගේ ප්‍රසිද්ධම දඬුවම ඉම්පේල් කිරීම. දිගු උල් කණුවක් මිනිස් ශරීරයක් හරහා හිමින් වේදනාවෙන්. මේක ක්ෂණික මරණයක් නෙවෙයි. දවස් ගණන් මරණය එනකම් බ්ලෑඩ් මේක කළේ සතුරන්ට විතරක් නෙවෙයි. තමන්ට විරුද්ධ වුණු අපරාධකරුවන්ට, වංශවතුන්ට ඔහු බය භාවිතා කළා ආයුධයක් විදිහට. ඔටෝමාන් හමුදා ආවම දහස් ගණන් ඉම්පේල් කරපු මලසිරුරු මාර්ග දෙපස. ඒ දර්ශනය දැකලා හමුදාම ආපහු හැරුණා කියලා ඉතිහාසය කියනවා. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. බ්ලෑඩ් දුෂ්ටයෙක්ද? නැත්නම් වීරයෙක්ද? ලෝකයේ ඔහුව දැක්කේ කුරිරු පාලකයෙක් විදිහට. හැබැයි රුමේනියාවේ අදටත් බොහෝ දෙනෙක් ඔහුව කියන්නේ ජාතික වීරයෙක් කියලා. මොකද ඔහු තමන්ගේ රට විදේශ ආක්‍රමණ වලින් බේරගත්තා. සාමය ගෙනාවා, නීතිය ගෙනාවා. හැබැයි ඒක කලේ ලේ සහ බය හරහා. දැන් ඩ්‍රැකියුලා කියන නම කොහෙන්ද ආවේ? බ්ලෑඩ්ගේ පියා දෙවන බ්ලෑඩ් කුමරු ඩ්‍රැකල් කියලා හඳුන්වපු කෙනෙක්. ඒ කියන්නේ මකරා. ඔහු ඕඩර් ඔෆ් ද ඩ්‍රැගන් කියන රහස් සංගමේ සමාජිකයෙක්. ඉතින් පුතාට ලැබුණේ ඩ්‍රැකියුලා. අර්ථය මකරාගේ පුත්‍රයා. මේ නමට ඒ කාලේ වැම්පයර්ලා එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. අපි දැන් අනිත් කතාවට යමු. 1897 වන වසර අයර්ලන්ත ලේඛකයෙක් බ්‍රෑම් ස්ටෝකර්. ඔහු ලියපු නවකතාව ඩ්‍රැකියුලා. මෙතනදී ඉතිහාසය ප්‍රබන්ධයත් එක්ක අඳුරු ලෙස මිශ්‍ර වෙනවා. ස්ටෝකර් බ්ලෑඩ්ගේ නම ගත්තේ ආభాෂයක් විදිහට. හැබැයි ඔහු නිර්මාණය කරේ අමරණීය වැම්පයර්වරයෙකු. ට්‍රන්සිල්වේනියාවේ පරණ බලකොටුව ජීවත් වෙච්ච කවුන්ට් ඩ්‍රැකියුලා. කතාව පටන් ගන්නේ ජොනතන් හාක කියන එංගලන්ත නීතිඥයෙක් ඩ්‍රැකියුලාගේ බලකොටුවට යන එකත් එක්ක. ඇතුළට ගිය පස්සේ එයාට තේරෙනවා මේ මිනිස්සයා මිනිස්සෙක් නෙවෙයි. ඩ්‍රැකියුලා එංගලන්තයට ගිහින් තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න හදනවා. ලුසි, මිනා, වෑන් හෙල්සිංග්, අඳුර සහ එළිය අතර මහා සටනක්. අවසානයේ වැම්පයර් රජු විනාශ වෙනවා. ඩ්‍රැකියුලාට පුළුවන් වවුල්ලෙක් වෙන්න, වෘක්කයෙක් වෙන්න, මීදුමක් වෙන්න, සිත් පාලනය කරන්න, රුධිරයෙන් ශක්තිමත් වෙන්න. හැබැයි ඔහුටත් දුර්වලතා තිබුණා. ඉර එළිය, ශුද්ධ ජලය, කුරුසිය, සුදුලුණු. ඉතින් අඳුරටත් සීමා තියෙනවා. බ්ලෑඩ් මිනිසෙක්, රජෙක්, යුද නායකයෙක්. ඩ්‍රැකියුලා අමරණීය, අద్භූත, භීතියේ සංකේතය. එක නමක්, කතා දෙකක්. ඇත්ත සහ ප්‍රබන්ධ එකට මිශ්‍ර වෙලා ලෝකයට ලැබුණු අඳුරුම චරිතය තමයි ඩ්‍රැකියුලා. ඉතින් ඔබට හිතෙන්නේ මොන කතාවද වඩා රසවත්? ඇත්ත රජුගේ කතාවද? නැත්නම් අමරණීය වැම්පයර් කතාවද? ඔබේ අදහස කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ කතන්දර තවත් අහන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක තියාගන්න. ඊළඟ කතාවෙන් නැවත හමු වෙමු.